අපි මෙහෙම කතාවකට යමු. බයෝමැත්ස් මේ බයෝ කරන සෙට් එකයි පොඩි උන්ට හිමීට දැන් කතා කරමු. අර අවශ්‍යතාව තියෙන විතර ඉවරනේ කතාව. බයෝ කරන සෙට් එකක් ඉන්නවා, බයෝමැත්ස් නොකරන සෙට් එකක් ඉන්නවා. මේක A level නේ, මොනවා කරත් A level නේ. මේ දෙකම A level. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මේක අච්චාරුවක් කියලා. ඇත්තටම අච්චාරුවක්. මේක ලේසි කිව්වනේ. ඇත්තටම මේක ලේසි. ඒතකොට ඇත්තටම ලේසිද? ඇත්තටම ලේසි. ලේසි වෙන්න හේතු තියෙනවද? හේතු තියෙනවා. මොකක්ද හේතුව? හේතුව තමන් කැමති විෂයන් තුනක් කරන්න. ඒක ලේසිම ලේසිද? ලේසිම ලේසි. වැඩ ගොඩක් තියෙනවා, උපරිම තියෙනවා. උපරිම තියෙනවා. මම ඔකට කියන්නේ මේක ලේසිම ලේසි. මම ඔකට කියන්නේ මේක චීන මහා ප්‍රාකාරයක් වගේ වැඩක්. ඉතින් එච්චරම එච්චර තියෙනවා. ඉතින් යකෝ චීන මහා ප්‍රාකාරය අමාරුයිනේ. යකෝ චීන මහා ප්‍රාකාරය හදන එක මාර ලේසි. මාර ලේසි. මම හොඳ ඔය හැමදාමත් මම කියනවා. අපේ ගම්වල, උඹලගේ ගම්වල, ඔය අල්ලපු ගෙවල් වල එහෙම බලපන් ගිහිල්ලා ඒ වගේ තාප්ප තියෙනවා මීට හපන් චීන මහා ප්‍රාකාරයට හපන් තාප්ප. ප්‍රශ්නේ මොකද? ප්‍රශ්නේ හැබැයි දිග ටිකක් අඩුයි. ඉන්න ගණකම පතාර තාප්ප තියෙනවා. දැකලා ඇතිනේ. හැබැයි මෙච්චර දිග නෑ. මේක මං හිතන්නේ 30 40000 කිලෝමීටර් දිගයි වන්. අහලා තියෙද? එහෙම තමයි. එහෙනම් මෙච්චර දිග එච්චර දිගට හදන්න ටිකක් අමාරුයි. පුදුමේ එකයි. කතාව තේරෙන්න ඕනේ. පුදුමේ එකයි. නැත්තම් ඔය කියන තරම් තාප්පෙම මොනක දැකලා නැහැ. ඔය කියන තරම් ඔක මහලු දෙයක් වෙන්නත්. මොන තාප්පෙට බං චීන මහා ප්‍රාකාරයෙන් තාප්පෙනේ. ඒක තමයි කතන්දරේ. ඒතකොට මේකටත් හැබැයි මුල් ගලක් හිම තියලා හිමීට පටන් ගන්න ඇති. ඔය රජුරුම වහින්න කාලේ. පටන් ගෙන ටික ටික ඔක එකපාරම දවසෙන් දෙකකින් ඇදලා දෙන්නේ නෑ නේ. මේ වගේ. ඒතකොට මේක හිමීට තමයි යන්න ඇති. හැබැයි කාලයක් යනකොට මේක සීන් වුණා ලෝක පුදුමෙට. කතන්දරේ තේරෙනවනේ. ඒ ලෙවලුත් එහෙම තමයි. හැබැයි මේකේ බාස්ලා කැමැත්තෙන් වැඩ කරන්න ඇති. යකෝ ගඩොල තියෙනවා, ආතල් ගන්නවා, ආයෙ තියෙනවා. ඉතින් ආතල් පිට යන්න ඇති. හිමීට යන්න ලේසියෙන් යන්න ඇති. මං හිතන්නේ හදිසියෙන් ගියා කියලා. ඒ ලෙවලුත් ඊට හපන්. ඇයි යකෝ ලේසිම විෂයන් තුනනේ. මොකෙක්වත් ඕලිය ලේසියෙන් කරන්නේ නැහැ නේ බං. අර සිංහලයි මේ ගණනුයි අර බුද්ධ ආගමේ අර ඉතිහාසයි පිස්සු හැදෙනවනේ බං. ඔක්කොම කරන්න කියම බෑ කරන්න බෑ නේද? පිස්සු හැදෙන්න එපා මිනිහෙක් උඩම්. ඔය ඔක්කොම අච්චාරු. මේක යකෝ මං බයෝ මං මැත්ස් ඉතින් කැමති යකෝ කැමතිනේ බං. මැත්ස් නම් මැත්ස් ඉතින් මැත්ස්ම තමයි. ඒක අර ටික එකතු කරනවා මේක එකතු කරනවා දානවා. කෙමිසි ගත්තාම අර මවුලි මේ මවුලි එකතු කරා ඔච්චර තමයි ඔකේ තියෙන්නේ. වෙන මවුල නැහැ ඔකේ. ඒක මේක යන්නේ. ඔන්න කතන්දරේ. කැමති දේවල්නේ. වැඩ ගොඩක් තියෙනවා බං. ඉතින් වැඩ නැතුව ඒලෙවල් එහෙම කරන්න. ඇති කතාව. ඒකයි කිව්වේ මොනවා ඒ ලෙවල් කරත් අපි වෙන විෂයක් ගමු. නොකරන සෙට් එකකට ඔක්කොම වචනයක් දෙන්නම්. ටෙක් කරා කියපන්, ආර්ට් කරා කියපන්, කොමර්ස් කරා කියපන්. පොඩි දෙයක් තියෙන්න බෑනේ. අපි දැන් නිකන් ගොම් පාට් එකට ආව කොමර්ස් කිව්ව තරක ගන්නවා මේක විකුණනවා ඔක කරන්න ගියාම කියලා වෙන්නේ. එහෙම එකක් නැහැ. වැඩ ගොඩක් තියෙනවා. වැඩ තියෙන්න එපා බං. අවුරුදු දෙකමාර තුනක් ඉගෙන ගන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් බල ආසනිසන කොමර්ස් කරන්නේ. ඒක කරපන්. සිංහල නම් රචනා ලියන්න ඕන. අපි ඔය දින අතල රචනා ලියලා හරියන්නේ නැහැ. අර විග්‍රහ මේ විග්‍රහ ඔක්කොම හැමම ගොඩම කරන්න ඕන. කතාව ඇත්ත. හැබැයි ඉතින් ආසනිසන ඒකට යන්නේ ආසාවෙන් කරපන්. වචනේ තමයි ආසාවෙන් මේ ලොකු වැඩක් කරන්න සෙට් එක. ඕක තමයි වචනේ. හරිම ලේසි නිසා ඇත්තටම ඕක ලේසි. ඕකේ මැත්ස් නම් හරි පිළිවෙල මම නම් පොදු හරය ගන්නත් එක්ක ගන්න ඔක්කොම කියලා දෙනවා. වැඩ ගොඩක් තියෙනවා කියලා දැනගෙන වරින් වචනේ නේ දෙනවා කිව්වේ. දැනගෙන වරින් ලොකු වැඩක් තියෙනවා කියලා. දැනගෙන වරින් අමාරු නැති වැඩක් තියෙනවා කියලා. දැනගෙන ඉඳපන් අමාරු නෑ මේක කියලා. නැවතත් කියනවා දැනගෙන ඉඳපන් ලොකු වැඩක් කියලා. වැඩේ ලොකුයි. ලොකු වැඩ කරන්න අමාරුයි. රුවන්වැලිසෑයක් හදන එක ලීසි නෑ. ලීසි නෑ. මම ගිහින් තිබ්බා මම ගැව්වා අර ගෝටද හැදුවේ අර මොකද්ද අර අමුතු මොකක් හරි චෛත්‍යයක් හැදුවා. ඔක හදනකොට ඔය දවස්වල අපි අනුරාධපුර කරගෙන අපිත් ගඩොල් කැටක් ගිහින් දැම්මා. ඒ දාද්දි මට පිස්සු වැදුනා. ඒක අච්චර ලොකු නෑ යකෝ. ඒක පිස්සු වැදෙනවා. ඒක හදනවා දැක්කම. එනි එහෙම ගඩොල් පුරලා. වෙන ඒක අමුතු දෙයක්. ඒක අත්දැකීම. කීප දෙය තේරුණා නම්. ඒ නිසා මේලුත් එහෙම අරක මේක වැඩ ගොඩක් තියෙනවා හැමතැනම. ඒ නිසා සිස්ටම් එකකට දෙන්න පුළුවන් අරු ගේමක් කැමති නිසා ලේසිම ලේසි. කැමති නැත්තම් ඉන්න එපා. ඉතින් අපි කැමතිම නෑ නේ මොකකටද කරන්න එපා. බිස්නස් කරපන්. බිස්නස් කරපන් ඒක හොඳයි. ගොඩනක් කරපන් ඒක හොඳයි. ඉතින් කැමති නැත්තම් කරන්න එපා. කැමති නැත්තම් කරන්න. අකමැති වෙන්නත් එපා. වචනේ ඇති. අකමැති වෙන්නත් එපා. ආවොත් මුල්ල ඉඳන් පිළිවෙලට සෙට් එකක් දෙන්න පුළුවන් නැති වෙන ගේමක්. ඒකත් ඉතින් නැත්තම් කතාව යනවා දිගට රයිට්. ඉවරයි. හොඳ ගුරුවරයෙක් තෝරා ගැනීම කියලා මම වචනයක් ගත්තා. මේක දෙමව්පියන්ට තමයි මම මේ වචනේ දෙන්නේ. හොඳම දේ දැන් මේ දියුණු ලෝකයකනේ දැන් අපි ඉන්නේ. දැන් කතාවත් කොවිඩ් වලින් පස්සේ අපිට පොඩි අමුතු ආතල්යක් ආවනේ. ඒ නිසා ඔය YouTube එකේ තියෙනවා. හැම ගුරුවරයෙක්ම ක්ලාස් පටන් ගන්න ගොඩක් දුරට දාන්න හැම එකටම දාන්න. ඒක වෙන කතාවක්. එහෙම හරි ඔය හැම ක්ලාස් දැන් අපි රෙදි කැලලක් ගන්න ගියොත් කඩවල් 10කට ගිහිල්ලා තෝරලා 11 වෙනි කඩෙන්වත් ගන්න නැහැ. හොඳ නැහැ කියලා තව කඩේකට යනවනේ. වෙන්නේ ඕකනේ. එතකොට දරුවගේ හරි නැත්නම් තමන්ගේ හරි තමන් බලනවා නම් කොල්ලෙක් නම් මේ කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් බලන්නේ මුළු ජීවිතේම දඩස් ගියා. මොකෙක් හරි එකපාරම පොරටෝක් එකකට දැන් මේකටවත් එන්න එපා. මේකටවත් එන්න මේ කතාවල මේකටවත් එන්න එපා. එන්න එපා කොහොමද? ඒක වෙන කතාවක්. ඒක මම පස්සේ වෙනම කියන්නම්. මේ ක්ලාස් 2 3 4කට 5කට රිංගලා බලන්න ඕන මට ගැලපෙන තැන කොතනද? හැම එකම ගුරුවරු 10ක් ගත්තොත් 10 10 විදියක්. ඕලෙල් උඹට ඒවා කියන්න ඕනේ දන්නවනේ. හැම එකම වෙනස් දෙයක්. වෙනස් වෙන මිනිසුන් වෙනස් වෙන්න බෑ. මේ හැම තැනම වෙනස්. තමන්ට මැච් වෙන එකක් ඇති කොහේ හරි. මගේ මේ රටා විලාසෙ ගැලපෙන්නේ නැති සෙට් එකක් ඉන්නවා. සෙට් එකක් ඉන්නවා. මට බෑ අර ලස්සනට නරවලා දුවේ පුතේ කිකි කතා කරන්න බෑ. ඉතින් මට බැරිකම මම මොකද කරන්නේ? මට බැරි නිසා. මට පුළුවන් මේක. මට අර පුතේ කියන ගත්තා මට වෙන වචනක් මතක් වෙන්නේ. අරගෙන ඒවත් එක කියවෙන්න ගන්නවා. ඒ නිසා මට ඒක කියෙවෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මට ඒක කියෙවෙන්නේ නැති. ඒතර මේකට කැමති පිරිසකුත් ඉන්නවා. අකමැති පිරිසකුත් ඉන්නවනේ. ඒ වගේ තමයි. තමන්ට මැච් වෙනවා නම් තමන් සෙට් වෙන්න ඕනේ. ඒතර ඒ නිසා මේකට ඔළුව දාන්න මොකෙක් හරි මම හොඳයි කියවකල ඒකට ඇවිදගෙන ඉන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. මුළු ජීවිතේ කැප කරන තැනක්. ඒ නිසා දෙමාපියන්ටත් කියනවා මේක තෝරගන්න හොඳම දේ දරුවා අහු වෙනවා. පොඩි උන් අහු වෙනවා. අපේ පොඩි උන් බට්ටෝ දැන් අහු වෙන දේ කියන්න ඕනේ නැහැ. උන්ට මෙලොව සසරක තේරුමක් නැහැ නේ. මේ සැරේ ඕලෙවල් ලියන උන් කියන්නේ උන්ට මෙලොවම සසරක දැනුමක් නැහැ. විශේෂයෙන් දෙමාපියන්ටත් මම උපදෙසක් දෙන්නම්. අපි දැනගෙන ඉන්න ඕන අවුරුදු 3ක් ඔවුන්ගේ හොඳම ජීවිතේ. ඔය ඕලෙවල් වල 8 9 10 වසර කියන්නේ 7 8 9 10 වසර 11 කියන ওই ටිකේ වැද්දගත්ම ජීවිතය අත්දැකීම වෙන තැනනේ. එතන මුංගෙන් ගිලිහිලා තිබුණේ.
දැන් දෙමාපියන්ට ඔක මතක නැති වුණාට විශේෂ වචනයක් එනවා එතෙන්ට. මේක තෝරගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි උන් මෙහෙම කරනකොට අහු වෙනවා. සාධාරණයි උන්ට මෙලෝ අත්දැකීමක් නැහැ. අර අවුරුදු 3ක ලොකු කේස් එකක් තියෙනවා. ඊයාසේ ගෙදර හිටියේ. උන්ට අර කොල්ලොත් ඒ සමාජයට ගිහින් එහෙට මෙහෙට ගන්න තිබ්බ අත්දැකීම් ටික ඔක්කොම නැතුව ඉන්නේ. අපි මුන් ලොකුවට දැක්කොත් ඒකත් වැරදි. උන්ට කරන අසාධාරණයක් විශේෂයෙන් මේ කතාව දැන් වෙන පැත්තකට ගිහින් හරි දෙමාපියන්ට උපදෙසක් දෙන්නම්. මේ උන්ට අත්දැකීම් නැති පිරිසක් මුන් ඉන්නේ කියලා. පොඩි උන්ට ඔක් කියලා දෙන්නේ. උන්ට ඔක තේරෙන්නේ නැහැ. උන් හිතන්නේ සියල්ල දත් කියලා. ඒක ඒකට අපිනේ දන්නේ උන් දන්නේ මොනවද කියලා. ඒ නිසා විශේෂයෙන් මුන් අහු වෙනවා පටස් ගාලා. ඒකත් අදහස් කරේ දෙමාපියොත් මැදිහත් වෙලා ක්ලාස් දෙක තුනක් හොඳට අධ්‍යයනය කළා. ඒක සියුම් අධ්‍යයනයක් කළා. අන්න දුව පුතා මේක තෝරගත්ත අරක තෝරගත්ත කියලා යවුවොත් ප්‍රශ්නයක් යම් දවසක එන්න බොහෝ ඉඩකට වැඩි. බොහෝ ඉඩකට වැඩි. මොන හේතුවක් නිසාවත් මේ වටින් ගොඩින් කරලා මගේ එකට යවපන් කියලා නෙමෙයි කියන්නේ. මම ඒක පැහැදිලිවම කියනවා හැමතැනම ගිහින් වරන් කිව්වෙත් ඒක. හැමතැනම ගිහින් එන්න ඕනේ. ඒක වෙන කතාවක්. ඒක මම කොහොම කිව්වන්නේ හරි. ඇති මේ කතාව දිග්ගැසෙන් තමයි ඒක නොකියන්න. එහෙනම් ඕක කරන්න ඕනේ. මේක තෝරගන්න කරන්න ඕන. දරුවොත් එක්ක එකතු වෙලා ඔය පොතක ගණකම මේ ෆයිල් එකේ ගණකම නෙමෙයි මනින්න ඕන. YouTube එකට ගියා බොහෝ දුරට ප්‍රධානයි නම් හරි බැලුවා නෑ වැඩ රට නෑ මේක හොඳයි. ඊට වඩා මේක ඒක හරි. ඒ යනකොට පොඩි හරි ඩවුට් එකක් තියෙනවා. අරකට හොඳයි වගේ නම් දෙකකට තුනකට යවන්න දෙමාපියෝ දැනගන්න ඕන මුල මාසෙ විතර. මුල මාසෙ විතර ක්ලාස් දෙකකට ගියත් කමන්නේ. එතන වීදම කරනවා. ඒ වීදම ප්‍රශ්නකුත් නෑ. මොකද ඊට වඩා ලොකු දෙයක් එතන. ඊට පස්සේ දරුවගේ මහන්න ඕන. උඹ දැන් මේ කියපුවා හරිද? උඹට මේකත් එක්ක යන්න පුළුවන්ද? රයිට්. ඒකෙම ඉවරයි කතාව. ඊට පස්සේ ඒකත් එක්ක ඵලයන් කියලා පිටිපස්සෙන් එළවුණා හරි.